ලංකාවේ විධායක ජනපති අනුර ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ ආණ්ඩු ආයු කාලයෙන් 125ක් හරියටම 125ක් මේ වෙද්දි සම්පූර්ණයි. හැබැයි කනගාටුවෙන් වුණත් කියන්න තියෙන්නේ 125 තුල කරගන්න බැරි වුණු දේවල් බොහෝමයි. ඒ අතරින් ප්‍රමුඛවම මේ ආණ්ඩුවට බැරි වුණා ලංකාවේ සිදුවන මහා අපරාධයකට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න. ඒගොල්ලෝ එතනදී අසමත්. ඉතින් මේ අපරාධය පිළිබඳව මම ගිය අවුරුද්ද පුරාවටම කතා කරා. මම විතරක් නෙමෙයි විශේෂිත වූ මාධ්‍ය ආයතන, ජාත්‍යන්තර මාධ්‍ය පවා මේ පිළිබඳව කතා කරා. ඒ තමයි මේ ලංකාවේ ඉන්න නීති විරෝධී ඊශ්‍රායලී සංචාරකයින්. ඊශ්‍රායල් ජාතිකයන් සහ ඒ අයට මොන වීසා කැටගරි සාමාන්‍යයෙන් ටුරිස්ට් වීසා සංචාරක වීසා යටතේ තමයි එන්නේ. ඉතින් සංචාරක වීසා යටතේ ආපු අය ඊශ්‍රායල් ජාතිකයෝ විතරක් නෙමෙයි. විවිධ රටවලින් එන සංචාරක වීසා හරහා එන අය මෙහි ආවිල්ලා විවිධ රැකියා කරනවා, ව්‍යාපාර කරනවා, විවිධ කටයුතු වලට සම්බන්ධ වෙනවා. මොවුන් අදවන විටදී සංචාරකයින් නම් නෙමෙයි. මේ ලංකාවේ ඉන්න නීති විරෝධී ව්‍යාපාරිකයන් සහ නීති විරෝධී සේවකයින්. ලංකාවේ නීති විරෝධීව බිස්නස් කරන, ලංකාවේ නීති විරෝධීව රැකිරක්ෂාවල යෙදෙන අපරාධකරුවන් කොට්ටාසයක් තමයි මේ ඊශ්‍රායලී ජාතිකයන් කියන්නේ. ඉතින් කවුරුත් දන්නා පරිදි මම මීට කලිනුත් කිව්වා පරිදි සංචාරක වීසා තියාගෙන ලංකාවේ බිස්නස් කරන්න බෑ. හැබැයි කවුද මේ බිස්නස් කරුවන්? කවුද මේ සේවකයන්? විශේෂයෙන් මේ ලංකාවේ නීති විරෝධී ව්‍යාපාර කරන ඒ ඊශ්‍රායලී ජාතිකයන් ඇවිල්ලා ඒ රටේ IDF කියන්නේ ගාසා තීරයේ ඒ සමූල ඝාතනය ජෙනොසයිඩ් එකට පෙනී සිටිය ඒ IDF කියන කුරිරු ඒ ත්‍රස්ත කණ්ඩායමේ සමාජිකයින්. ඔවුන්ට ත්‍රස්ත සමාජිකයින් කියලා කියන්නේ ඔවුන් මැරුවේ ළමයි. ඔවුන්ව UN එකෙන් පවා බ්ලැක්ලිස්ට් කරලා තියෙනවා ළමයින්ව මරපු නිසා. මේ මුළු ඉතිහාසයේම ළමයින්ට විරුද්ධව මෙතරම් කුරිරු කැම්පේන් එකක් කරලා තියෙන්නේ මේ ඊශ්‍රායලී ජාතිකයන්. ඔවුන්ට කඩේ යන ලංකාවේ අයත් ඉන්නවා මෙන්න මේ වගේ. මෙයා කියන කිසිම දෙයක් ඇත්ත නෙමෙයි. කියන්නේ ඔක්කොම බොරු. මොහුට විරුද්ධව වීඩියෝ එකක් අපි ඉදිරියේදී කරමු. මෙයාගේ බොරුව ගැන නම් අපි කලින් වීඩියෝ එකක් කරා. ඊළඟට මෙයා තමයි Facebook එකේ අපිට දකින්න හම්බෙනවා මෙයාගේ බොරු. අපි ඒක ඉදිරියේදී වෙනම කතා කරමු. දැන් මේ ලංකාවේ පවතින මේ IDF ප්‍රශ්නය වෙන්නේ මෙන්න මේ වගේ උදවිය. මම ඇවිල්ලා IDF එකේ ත්‍රස්ත සමාජිකාවක්. Insta එකේ Facebook එකේ මෙන්න මෙහෙම ප්‍රොමෝට් කරනවා ඇය 770ක් මිනිස්සු මැරුවා කියලා. මෙතනින් මේ පෙන්වන්නේ IDF එක විසින් ගාසා තීරයේ මරපු මිනිස්සු ගණන. මේක හමාස් එකට අදාළ නැහැනේ. හමාස් කියන්නේ ත්‍රස්ත සමාජිකයන් කියලා කියමුකෝ. ඇයි මේ වගේ නම්බරයක් ප්‍රොමෝට් කරන්නේ? මේ ෆෝන් එකෙන් පෙන්වන මේ 770 දිස් වෙන්නේ ඒ මැරුණු අහිංසක මිනිස්සුන් ළමයි ඇතුළුව. ඉතින් මේ වගේ බෑන් ඒ කියන්නේ UN එකෙන් තහනම් කරන ලද බ්ලැක්ලිස්ට් කරන ලද කණ්ඩායමක සමාජිකාවක් ලංකාවට එසේ එන්ට වෙන්නේ කොහොමද? එමෙ එන්ට වුණොත් මෙයා රටට එන්ට වෙන්නේ කවුරු ලෙසින්ද? සංචාරකයෙක් ලෙසින්ද? නැත්නම් නීති විරෝධී සේවිකාවක් ලෙසින්ද? නීති විරෝධී ව්‍යාපාරිකාවක් ලෙසින්ද? කවුරු ලෙසින්ද මෙයා එන්ට වෙන්නේ? ඔවුන් ලංකාවට පැමිණෙන්නේ නිකම්ම නිකන් සංචාරකයින් ලෙස නෙමෙයි. ඇත්ත වශයෙන්ම කිව්වොත් සංචාරකයින් ලෙසම නෙමෙයි. ඔවුන් මෙරටට පැමිණෙන්නේ විටක ව්‍යාපාරිකයන් ලෙසින්. විටක සේවකයන් ලෙසින්. සෝෂල් මීඩියා මැනේජර්ස්ලා, ටුවර් ගයිඩ්ස්ලා, සර්ෆ් ඉන්ස්ට්‍රක්ටර්ස්ලා, යෝගා ටීචර්ස්ලා, ඒක නම් වැහි වැහලා. පිලයිටිස් ටීචර්ස්ලා, තව සෙට් එකක් ඉන්නවා සවුන්ඩ් හීලර්ස් කියලා. මොකද සවුන්ඩ් හීලර්ස් කියන්නේ? ඒ වගේම තමයි සූපර්වේදයේ නිරත වෙනවා. ෂෙෆ්ලා, ඉල්ලීගල්. ඒ පමණක් නෙමෙයි. ලංකාවේ අපේ ලෝකල් මියුසිෂියන්ස්ලට හම්බෙන්න ඕන ඒ chance එකත් රිප්ලේස් කරලා තියෙන්නේ මේ වගේ ඉල්ලීගල් ඊශ්‍රායල් කාරයින්ගෙන්. මේකෙන් රටට වෙන සෙතක් නැහැ. මේක සිංහලෙන් කිව්වම සිංහල උදවියට තේරෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේක මේ මුස්ලිම් සිංහල ප්‍රශ්නයක් කියලා.
හැබැයි ආරුගම්බේ ගැන කතා කරද්දි දැනගන්න ඕනේ මොකද්ද? ආරුගම්බේ කියන්නේ මුස්ලිම් බහුල ඒරියා එකක්. එතකොට ආරුගම්බේ ප්‍රදේශයේ වෙන ඒ ඉල්ලීගල් කටයුතු වලට, ඒ නීති විරෝධී කටයුතු වලට වග කියන්න ඕනේ ආරුගම්බේ ප්‍රදේශයේ ඉන්න මුස්ලිම් ජනතාව. මෙහෙමයි පුතා. සල්ලි වලට ආගමක් නැහැ. ඒ සල්ලි ඩිෆෙන්ඩ් කරන්න තමයි ඔය ආගම කියන එක හදාගෙන ඉන්නේ. ඒක ලංකාවේ අපි දැන්වත් හඳුන ගන්න ඕනේ. නැත්තම් ඉතින් ඉස්සරහට යන්න අපිට වෙන්නේ උන්ගේ ලෙව කණ්ඩ. අහංගමදිත් දැන් අපිට දක්නට හම්බෙන්නේ ඒ තත්වයමයි. මෙන්න මේක තනිකර ඊශ්‍රායලි ඔපරේටඩ් බිස්නස් එකක්. Tarini and Friends. බලන්න පෝස්ටරේ දාලා තියෙනවා DJs from Israel කියලා. නීති විරෝධී. මේ නීති විරෝධී ඊශ්‍රායල් DJsලා ඇවිල්ලා ලංකාවේදී පාටි එකක් ගහනකම් මොකද්ද මේ රටේ නීතිය කරන්නේ? මොකද්ද මේ රටේ ආණ්ඩුව කරන්නේ? මෙච්චර කතා කරලා මොකද්ද කරන්නේ? මේ ඔයගොල්ලෝ දකින්නේ ටෙරා රෙසෝට් එකේ වෙන දේවල්. ලංකාවේ මියුසිෂියන්ස් වලට හම්බෙන්න ඕනේ ඒ chance එක දැන් හම්බෙන්නේ ඒ රටෙන්ම එන නීති විරෝධී ඊශ්‍රායල් ජාතිකයන්ට. සින්දු කියන්නේ ඊශ්‍රායලි ජාතිකයන්. ගිටාර් ගහන්නේ ඊශ්‍රායලි ජාතිකයන්. මේ නීති විරෝධී ක්‍රියාදාමයට විරුද්ධව ගන්න ඇක්ෂන්ස් කවද්ද ගන්නේ? කෝ ඒවා? ඒගොල්ලෝගේ මේ චබාඩ් හවුසස් වලින් එකක්වත් ලීගල් නැහැ. ඔක්කොම ඉල්ලීගල්. දෙකක් රෙජිස්ටර් වෙලා තියෙන්නේ රෙස්ටොරන්ට් ඇක්ට් එක යටතේ. ඒකත් අර සිනමන් රෙඩ් එකට ඉස්සරහා තියෙන චබාඩ් හවුස් එක ඉල්ලීගල්. හැබැයි අද ගියත් අපිට දකින්න හම්බෙන්නේ එතන පොලිස් ආරක්ෂාව පමණයි. නීති විරෝධී චබාඩ් හවුස් එකක් කියන්නේ අනවසර ඉදිකිරීමක්. අනවසර ඉදිකිරීම ආරක්ෂා කිරීමද මේ රජයේ කටයුත්ත. ඒකටද ඡන්දේ දුන්නේ මිනිස්සු. ප්‍රදේශයේ ඊශ්‍රායලයේ ජාතික සංචාරකයන් පිරිසින් අර්මයක් පැනනැගුණු ප්‍රශ්නකාරී තත්ත්වය ඒට සමීතව නිදසුනකි. ඊශ්‍රායල් ජාතිකයන්ගේ ආගමික මධ්‍යස්ථාන හෝ ඒ සමාන ස්ථාන ගොඩනැගීමට අවසර ලබා තිබේද? එසේනම් මේ කුමන ප්‍රදේශවලද? අද වෙනකොට පැහැදිලිවම ලංකාවේ ප්‍රදේශ ගණනාවක මේ ඊශ්‍රායල් ජාතිකයන්ගේ ආගමික මධ්‍යස්ථාන හෝ ඔවුන්ගේ සංස්කෘතික මධ්‍යස්ථාන වලට ආරක්ෂක අමාත්‍යාංශයේ විසින් අනුමැතිය ලබා දීලා ඒවා ගොඩනැගමින් පවතිනවා. දැන් මාතර වැලිගම ප්‍රදේශයේ එවැනි ස්ථානයක් ගොඩනගලා තිබෙනවා. ඊළඟට දෙහිවල එවැනි ස්ථානයක් තවම ගොඩනැගීමෙන් පවතිනවා. ඊළඟට මේ කොළඹ 7 විශාල ගොඩනැගිල්ලක් ගොඩනැගීමෙන් පවතිනවා. දැන් මේ තියෙන විශේෂත්වය තමයි දැන් මේ ගොඩනැගිලි හදන ස්ථානවලට පැය 24ක් පුරා පොලිසිය හා STF එක ආරක්ෂාව සපයනවා. මේවා අවසරයෙන් පවත්වාගෙන යන මධ්‍යස්ථාන නෙවෙයි. ඊශ්‍රායල් ජාතිකයන් ආගමික මධ්‍යස්ථාන හෝ හා ඒ සමාන ස්ථාන ගොඩනැගීම සඳහා මේ දක්වා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හෝ ඒ යටතේ පවතින දෙපාර්තමේන්තු මගින් අවසර ලබා දීමක් සිදු කර නැහැ. නමුත් ඒකත් අපි දන්නවා උන් එවැනි මධ්‍යස්ථාන පවත්වාගෙන යන බව අපිට තොරතුරු ලැබිලා තියෙනවා. ඒ පිළිබඳවත් මේ වෙනකොට මොකද්ද සිදු කළ යුත්තේ කියන එක පිළිබඳව අපි ඒක සාකච්ඡා කරමින් ඒවා නවත්තන්න අපි මොකද්ද කළ යුත්තේ කියන එක විදේශ කටයුතු අමාත්‍යාංශය මගිනුත් මැදිහත් වීමක් සිද්ධ වෙනවා. මේ ඔක්කොම ඊශ්‍රායලයේ ඉඳන් ආපු නීති විරෝධී සංචාරකයින් ටුවරිස්ට් වීසා තියාගෙන ලංකාවෙන් එහෙට ඩොලර් අදින අපරාධකරුවන්. ඒත් අපිට දකින්න හම්බෙන්නේ මොකද්ද? ලංකාව ගිහිල්ලා MOU සයින් කරනවලු තව රැකිරක්ෂා සඳහා. හැබැයි ලංකාවේ ඉඳන් එහෙ ගිහිල්ලා එහෙ වැඩ කරනකොට මොකද්ද ඒගොල්ලොන්ගේ තත්වය? මොන තත්වයක් යටතේද ඒගොල්ලෝ ජීවත් වෙන්නේ? මේක ඒගොල්ලොම දාපු වීඩියෝ එකක්. ජෙරුසලමේ කල්පියොත් වල මේ ලංකාවේ අය ඇවිල්ලා ඉන්නවා බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් කරන්න. අද ළමෙක්ම ඇවිල්ලා සමන් කුමාර කියලා මේ හම්බන්තොට සූරිය වැව මේ ඒ අය ඉන්න එපාර්ට්මන්ට් එක ගැන මම ඕගොල්ලන්ට පොඩ්ඩක් පෙන්නන්නේ. මේ ළමයා හිටපු තැන මේ වෙනවනේ මේ ළමයා හිටපු තැන මේ මෙතන 17 දෙනෙක් ඉන්නවලු මේ ගෙදර 17 දෙනෙක් ඉන්නවා මේ බිල්ඩින් එකේ ඉන්නවා ළමයි ඔක්කොම 100ක්. මේ ළමයින්ගේ මේ කුස්සිය කිසිම මේ හොට් හොට නැහැ. මේ සීත කාලේ මේ පේන හැම කෙනාම මේ ජැකට් ඇඳගෙන ඔක්කොම කරගෙන ඉන්නේ. මේ පේනවනේ මේ ඒ අය උයන් කන්න මේ තියෙන මේ ඔන්න දීලා තියෙන ලිප. හොඳේ. මෙන්න දීලා තියෙන ලිප. මේ බලන්න ඒ ළමයි මේ
ඔයාලා කවුද මේ හිටපු ඇමතියා කාලකන්ණිය මොකද උගේ නම මේ ඔබත් අපි සල්ලි වලට ගත්තා මේ පේනව නේද මෙන්න බලන්න මේ ඒ ළමයි මේ ඊශ්‍රායලයේ සුවපුවයක් කියලා කරලා ඒවල තියෙන මේ හොදගන්න සිංක් එක හරිද මේ පේනවනේ මේ සිංක් එක මේ ළමයි මේ මෙන්න බලන්න මේ 17 දෙනෙකුට නාන්න තියෙන බාත්රූම් එක. ඔය පේනවනේ 17 දෙනෙකුට නාන්න තියෙන බාත්රූම් එක මේ 17 දෙනෙකුට නාන්න තියෙන බාත්රූම් එක මේ හොට්ටෝට නැහැ කිසිම තැනක. මේ පේනවනේ බිත්ති වල හැටි මේ කිසිම තැනක හොට්ටෝට නැහැ මේගොල්ලොන්ට. මේ ඇල්වතුව නාන්නේ මේ ළමයි සීතෙට. මේ සීත කාලේ ඇල්වතුව නාලා මේ බලන්න මේ 600ක් කපන ඉන්නවට. මෙන්න බලන්න. ඈ 100ක් කපන ඉන්න. එක්කෙනකින් 600ක්. එතන 13 දෙනෙක්ගෙන් 600ක් කියන්නේ 17 දෙනෙක්ගෙන් 600ක් කියන්නේ 600 වැඩි කිව්වම 15යි කියන්නේ ෂේකල් 9000යි. මේ ඇපාර්ට්මන්ට් එකකටම ෂේකල් 3000ක් වෙයි. 100ක් ඉන්නවගේ ෂේකල් 60000. මේ ආණ්ඩුවට මේ ආයු කාලය තුලදිම මේ IDF ප්‍රශ්නය විසඳ ගන්න වෙනවා. මේක එක්කෙනෙක්ට සීමා වුණ දෙයක් නෙමෙයි. අරුගම්බේ ප්‍රදේශයේ සේවා සපයන ස්ථාන 241ක් තියෙන විදුලි සංචාරකයන් හට. ඒවා නියාමනය කිරීම තුළින් අපි දැක්ක ඒ වීඩියෝ එකේ ප්‍රසිද්ධ වෙලා තියෙන එක. නියාමනයක් තුළින් ඒක අපි වළක්වා ගන්න කටයුතු කරන සංචාරක සංවර්ධන අධිකාරිය. ඒතර නියාමනය වෙනකොට ඒකේ එන්න ඕනේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ සියලු දෙනා ක්‍රමවේදය තුළට ගැනීමක් සිදු කරනවා. එතනින් ප්‍රමුඛම කෙනෙක් වෙන්නේ මේ එලයි බොග්ඩෑන් කියන පුද්ගලයා. එයා ඇවිල්ලා පැන්ට්‍රේ රිසෝට් එකේ අයිතිකාරයා. ওই පැන්ට්‍රේ රිසෝට් කියන එක තියෙන්නේ අහංගම. ඒගොල්ලොත් මේ ඊශ්‍රායලයේ ඉඳන් පැමිණෙන නීති විරෝධී සංචාරකයින්ට රැකී ආරක්ෂා ලබා දෙනවා. ලංකාවේ නීතියට විරුද්ධව. මෙතනින් වෙන්නේ ලංකාව තුල තිබිය යුතු ඒ ඩොලර් ප්‍රමාණය යන්නේ ඊශ්‍රායල් වලට. මේගොල්ලෝ මේ ඊශ්‍රායල් මියුසිෂියන්ස්ලව හය කරාම ඒකෙන් කෙලවෙන්නේ ලංකාවේ මියුසිෂියන්ස්ලට. ෂෙෆ්ලා හැටියට ඒගොල්ලෝගේ අය ගත්තම කෙලවෙන්නේ කාටද? ලංකාවේ සූපවේදය හදාරන ඒ පුද්ගලයින්ට. ඉතින් මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ මේකට විරුද්ධව තීරණයක් ගන්න. ඇක්ෂන්ස් ගන්න, නීතිය ක්‍රියාත්මක කරන්න. මේ ආරුගම්බේ අහංගම කියන්නේ ලංකාවේ නියාමනය කරන ලද සංචාරක ප්‍රදේශ. ඒ කියන්නේ ලංකාවේ ආර්ථිකයට වැඩිපුරම මුදල් දායකත්වයක් ලබා දෙන්නේ මෙන්න මේ වගේ ප්‍රදේශ. ඉතින් ඒ වගේ ප්‍රදේශවල ඒ පවතින බිස්නස් 100% ලාංකික අයගේ වෙන්න ඕනේ. එහෙමත් නැතිව මේ නීති විරෝධී සංචාරකයින්ට ආර්ථිකයෙන් කොටසක් ලබා දීම හරියන වැඩක් නෙමෙයි පුතෝ. මට තේරෙන්නේ ඇයි ආණ්ඩුව මේකට විරුද්ධව තීරණයක් ගන්නේ නැත්තේ කියලා. බයද? මරණ බයද? මට තේරෙනවා මේක නැෂනල් පොලිටික්ස් වලට වඩා එහා ගිය දෙයක් කියලා. හැබැයි ඔය ජියෝපොලිටිකලි ඉන්න JVP කමිටුවට සිද්ධ වෙනවා මේකට විරුද්ධව තීරණයක් ගන්න. භූදේශපාලනයේ ඉන්නේ කමිටුව ඉන්නේ ටිල්වින් සිල්වා ප්‍රමුඛ. ඉතින් ඒගොල්ලොට හරි බැහැලා මේකට විරුද්ධව තීරණයක් ගන්න වෙනවා. මේ ලංකාවේ දිගට හරහට ව්‍යාප්ත වෙන මේ IDF ව්‍යාපාරිකයින් මේගොල්ලොන්ට විරුද්ධව තීරණයක් ගන්න. මේගොල්ලෝ එන්නේ සංචාරකයින් ලෙස නෙමෙයි. මේගොල්ලෝ මෙහෙ ඇවිල්ලා කරන්නේ බිස්නස්. නැත්තම් එහෙ වෙඩි තියලා ඇවිල්ලා මෙහෙ මොකක් හරි රැකියාවක් කරනවා. එහෙ ළමයි මරලා ඇවිල්ලා මෙහෙ බිස්නස් එකක් පටන් ගන්නවා. ඉතින් මේකට විරුද්ධව කරුණා කරලා ඇක්ෂන්ස් ගන්න.